සුත්ති භවන්තු තේ භවතු සබ්බ දරුවන්ට යන්න වැසිකිළියක්වත් හරියට තිබුණේ නැහැ. වල්ලී කපලා වල්ලී ගෙනාවා. භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ලෝකයිතෝ සත්ත්වාවෝ කෝණාගම්මෝ දේසං සච්චේන සීලේන කන්දිමෙත්ත බලේන රක්ඛන්තු ආරෝගේන සුඛේන රක්ඛන්තු සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං සදා සොත්ති භවන්තු භවතු ලෝකෝච රාගජා භවතු ධම්මිකෝ ආකාසට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං කතාති සේස මණි මන්දිරාය මාන වූ භාග්‍යවත් බුදු රජා සාදු සාදු. උත්සව සභාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේදී අපි පළමු කොටම පංචශීල සමාදන් කිරීමේ කටයුතු මූලිකාගමික වතාව ධම්මං සරණං ගච්ඡාමි. ඒ අතරතුරේ තමයි අපේ පින්වත් ගංගසිරිපුර මේ පඬිත හාමුදුරන් වහන්සේට අපේ ධම්මාලෝක පඬිත හාමුදුරන් වහන්සේට හමු වෙන්නේ ඔය අතරේ. ඉතින් උන්වහන්සේගේ කාරුණික මැදිහත් වීම මත විහාරස්ථානයේ විශාල අඩුපාඩුවක් පැවතුණා මේ බෝධිකරේ මේ බෝධි ප්‍රාකාරයේ නිදි කරගන්න. ඉතින් ඒ සඳහා උන්වහන්සේ මැදිහත් වෙලා උන්වහන්සේගේ මේ ලෝකේ පුරාම විහිදලා ඉන්න සඳගිරි මහා සෑය විහාරස්ථානයේ කැපකරු දායක පින්වතුන් සියලු දෙනාගේම නොමසුරු ආධාර උපකාර ඇතුව උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පුළුවන්කම ලැබුණ ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ බෝධි ප්‍රාකාරයත් ඒ වගේම මේ ධර්මශාලාව නැවත මේ මහල පිළිසකර කරලා මේ කටයුතු නවීකරණය කිරීමේ කටයුතු සිදු කරන්න උන්වහන්සේට හැකියාව ලැබුණා. උන්වහන්සේගෙන් සිදු කරනවා මේ සිහින් කරපු විහාරස්ථානවලේ කටයුතු එතකොට තව ලක්ෂ දෙක තියෙනවානේ. දැන් කරලා තියෙන්නේ. ලක්ෂ 13ක මුදලක් අපි සංවර්ධන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරනවා. හැබැයි මේ ගමනේදී නුවර ඉඳලා මෙහෙට යන්න යන වියදම් අපි අද දවසත් එක තුන් පාරක් විතර. එතකොට ඒ වියදම් අපේ හන්තාන සඳගිරිසය ආරමුදලෙන් මම වියදම් කරනවා. මේ වගේ දුෂ්කර පළාතකට ඇවිල්ලා අපි පන්සලක, පාසලක, පෙර පාසලක, ඒ වගේම කවුරු හරි අසරණ පවුලකට උදව් කිරීමේ මොන ව්‍යාපෘතිය කළත් මේ කටයුතු වලට මූල්‍යමය දායකත්වයන් සැපෙන්නේ. ඒ වගේම අද මේ පුදබිමේ මේ විදිහට වැඩ අවසන් කරගත්ත මේ ශාලාවේ වැඩ ටික අවසන් කරන්නයි, ඒ වගේම බෝධි ප්‍රාකාරය නිර්මාණය කරන්නයි, ඒ වගේම බැසිකිලි දෙකක් නිර්මාණය කිරීම ආදී කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරපු සම්පූර්ණ මුදල ලංකාවේ වටේ ලෝකෙ වටේ සිටින පරිත්‍යාගශීලී යහපත් කාරුණික මිනිසුන්ගේ දායකත්වයන් වල ලැබිච්ච මුදල්. ඒක නිසා මම හිතන්නේ මටත් වඩා තමන්ගේ චූටි දරුවන් ලංකාවේ මේ ශාලාවේ වාඩි වෙලා ඉන්නවා වගේ අහිංසක දරුවන් ඉන්න අම්මලා තාත්තලා, ඒ වගේම තරුණ අය තමන්ගේ දරුවන්ට උගන්වන්න
ඒ වගේම සමහර වෙලාවට ෆවුන්ඩේෂන් විතරක් දාලා මැටි වලිචි ගහපු බිත්ති තියෙන මැටි නිවසක ජීවත් වෙන අහිංසක ශ්‍රී ලාංකිකයින් විදේශගත වෙලා දුක් විඳින්න හම්බ කරන මුදල් වලින් පුංචි කොටසක් මේ ආගමික පුණ්‍ය කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුත්තට ඒ ලක්ෂ 13ක දායකත්වයේ ලබා දීලා තියෙන. ඒක නිසා මේ සම්පූර්ණ මුදල ලංකාව වටේ ලෝකෙ වටෙන් අපි සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපෘතියක් කරනකොට කවුද ඩොනේෂන් කරන අය, ඒ අයගේ නම් මොනවද, ඒ නමත් එක්ක ඒ අය දුන්න මුදල කීයක්ද කියලා සඳහන් කරලා අවසානයේ ටෝටල් එක සමස්ත එකතුවක් සඳහන් කරලා තමයි අපි වීඩියෝ එකක් දාන්නේ. ඊට කලින් අපි වීඩියෝ එක දාලා තියෙනවා. එතකොට ආධාර කරපු අය කවුද? ඒගොල්ලෝ දීලා තියෙන්නේ කී ගානේද? අවසානයේ සමස්ත එකතුව කීයක්ද කියන එක සඳහන් කරලා විවිධභාවයෙන් තමයි අපි ලිස්ට් එක දාන්නේ. වීඩියෝ එකක් දානකොට දාන්නේ. මේ වීඩියෝ එකේදී අවසානට අපි කියන දේ තමයි ඒ නාම ලේඛනයේ සඳහන් අය හැර වෙනත් කිසිම කෙනෙක් මේ ව්‍යාපෘතියට අපිට ආධාර කරලා නැහැ කියන එක අපි සඳහන් කළා. බොහොම විවිධභාවයෙන් කරගෙන යන නිසා ඒ වගේම අපේ හන්තාමේ සඳගිරි සෑය ගොඩනගද්දී කෝටි 22කට වැඩි මුදලක් මට සම්පූර්ණයෙන් වියදම් වෙනවා. ඒ සියලු කටයුතු වලට අපිට දේශපාලනඥයන් හරි මහා පරිමාණ ව්‍යාපාරික හරි කාර්යවත් ශක්තියක් සහයෝගයක් දායකත්වයක් නැතුව ලංකාවේ වටේ ලෝකෙ වටේ දසදහස් ගණනක් පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව තමයි සඳගිරි සෑය අපි ගොඩේ සියලු හීන ඒ වගේම සසර ජීවිත ගමනම සුවපත් වේවා කියලා හැමදෙනාටම පළමුවෙන්ම මම ආශිර්වාද කරනවා. අපින්ගේ සහයෝගය ශක්තිය ලබාගෙන ගමට නායකත්වයේ ලබා දෙමින් මේ විදිහට ආදර්ශමත්ව කටයුතු කිරීම පිළිබඳව අපි අතරම අප්‍රමාණව සතුටටපත් වෙනවා. ඉතින් අපේ සඳගිරි සෑය විහාරයේ අපි දැන් අවුරුදු 4ක් හදනවා. මම දැන් අවසාන වීඩියෝ එක තමයි බාලගිරි දෝස්තේ අදින් ඉවරයි කියලා අපි කෙලින්ම හැමදාම අපි අදරේ හැමදාම වීඩියෝස් දානවා අපේ සඳගිරි සෑයේ ගාඩන් එකයි විහාරයේ මම පටන් ගන්නවා කරන්න යන්නේ කියලා දැන් අවුරුදු 4ක් වීඩියෝස් දානවා. දැම්මට ඒක අපි කරේ නෑ. මේ දුෂ්කර පළාත්වල ව්‍යාපෘති ගොඩක් වැඩි. කාරණාව පන්සලකට පාසලකට පෙර පාසලකට උදව් කරද්දී නිකාය නෙවෙයි ඉල්ලීම කරන තැනත්තාගේ තත්ත්වය නෙවෙයි දුෂ්කරතාවය කියන කාරණාව තමයි අපි අංක 1ටම බලන්නේ. ඒ නිසා අපි සති දෙකක් කියන්න කලින් වෙනම රැස්වීම පුරුත් අවශ්‍ය නැහැ. අවුරුදු ගාණක් මේ අපි මේ බෝධින්වහන්සේ බොහෝම බලගත් බෝධින්වහන්සේ කෙනෙක් ඒක අපේ වහන්සේ කෙනෙක් ඉතින් ඒක අපේ ගමේ වැඩි හිටියෝ හොඳටම දන්නවා. ඒ වුණාට අපි හැමෝගේම ආසාව තිබුණ මේ බෝධිපාකාරය කොහොමද ගොඩනගා ගන්න කියලා ඒකට ඇත්තටම මොළේ මේ ශක්තියක් අපිට තිබුණේ. උන්වහන්සේ කිව්වා වගේ අපි සෑහෙන දුප්පත් මේ කියන්නේ ආර්ථික මට්ටම අඩු ගම්මානයක්. ඇත්තටම මේ දරුවන්ට යන්න වැසිකිළියක්වත් හරියට තිබුණේ නැහැ. ඉතින් මේ ඔක්කොම ඉති කරලා දීලා මේ අපිට බොහොම ශක්තියක් වුණා උන්වහන්සේ. මම ඇත්තටම පාද නමස්කාර උන්වහන්සේට පින් පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ අපිට මෙහෙම උදව් කරාට අද අපිට මේ සම්පූර්ණ වෙච්ච පන්සලක් තියෙනවා. සිල් ගන්නවත් අපි අම්මලාට තැනක් තිබුණේ. ඉතින් දැන් මේ හැම දෙයක්ම සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් අපේ ගමේ සියලුම දෙනා වෙනුවෙන් මේ මෙච්චර උදව් කරපු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සිතීවන ලැබේවා සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ඇත්තටම බොහෝ ඉස්මහත් වෙලා වල්ලී කපලා වල්ලී ගෙනාවා. මැටි ගාන්න මැටි පෑගුවා. හැබැයි අද දකින්නකොට මට ගොඩාක් සතුටුයි. මොකද හාත්පසින්ම වෙනස් වෙලා. මට සහයෝගය දුන්නේ මේ අපේ ගමේ දායක පින්වතුන්. දිවාරය දෙකේම නම් වශයෙන් කියන්නට බෑ මොකද ඔක්කොම සහයෝගයෙන් තමයි මේ ඉදි කරේ හැමදේම. පිතෘ චේතනාවෙන් තමයි මම ආරම්භ කරන්නට පටන් ගත්තේ. හැබැයි ඒ සියල්ලක්ම දැන් අංග සම්පූර්ණ වෙලා විහාරස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ආවාසගේ නිර්මාණය කරලා ගන්ඨාර කුරණ නිර්මාණය කරලා ගන්ඨාර කුරණ රැ හදන ගමන් පාන්දර සමහර වෙලාවට 2යි 3යි සැතපෙනකොට එතන ඉඳන් කල්පනා කරා ඊළඟට මගේ අධියර තමයි බෝධිපාකාරය හදන එක.
අනේ බෝධිපාකාරය හදන්නට නම් සෑහෙනට මුදලක් යනවා කියලා කල්පනා කළා මම කාමර බෝධිපාකාරය නිර්මාණය කරන්න ඒ වගේම මේ වහලේ తాවකාලික විදි කරලා තිබිච්ච වහලයක් තිබුණේ වල්ලි වලින් ගහලා මේ සියල්ලන්ටම දායකත්වය ඒ වගේම මේ ලංකාවාසී ලෝකවාසී සියලුම බෞද්ධ පින්වතුන් මේ සියල්ලක්ම ගොඩනැගීමේදී අපේ හාමුදුරුවන් වහන්සේගේ මූලිකත්වයේ ඒ වගේම ලෝකවාසී බෞද්ධ අපේ පින්වතුන්ගේ ධන පරිත්‍යාගයේ මේ සියල්ලම ඉදි කරන්නට යෙදුණා මේ පින් එකසේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම විශේෂයෙන් මේ සියල්ලටම අනුශාසනා ලබා දීමෙන් කටයුතු කරපු අපේ ගංගසිරිපුර ධම්මාලෝක පඬිත හාමුදුරන් වහන්සේට මේ පුණ්‍ය සත්‍යයෙන් එකසේ හේතු වේවා කියලා සාදු කියලා සැපට වැටුණු කය පොළවට දිරා යති අපත් මගේ තියෙනවා. එහෙමනම් අපේ ස්වාමීන් වහන්සේට තවත් සෑහෙන දුර ගමනක් යන්න තියෙනවා. ඒ නිසා මම ගොඩනංග